හරි මම රෙකෝඩින් එකක් දුන්නා. ඊට පස්සේ රෙකෝඩින් එකක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය බුද්ධිය හෝ බුද්ධි පරීක්ෂණය හෝ අභියෝගතාවය කියන පේපර් එකේදී මුල් ප්‍රශ්න පහ ලැබෙන්නේ ඔන්න ඔය ආකාරي ප්‍රශ්න පහ. හරි. ඔයාලට පුළුවන් නම් chat එකේ දාන්න සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න වලට මොකක්ද කියන නම අපි මේක අඳුනගන්නේ කොහොමද? දැන් පේපර් එකේ තියෙන ප්‍රශ්න ක්‍රමවේද ටික අපි අඳුනගෙන ඕනනේ. අඳුර යටපාත්ත ගන්නවා වගේ මේකට මෙහෙම උත්තරයක් දෙමු එහෙම කියන කාරණේ නෙවෙයි. සාමාන්‍යයෙන් බුද්ධි පරීක්ෂණ ක්‍රමවේද ටිකක් තියෙනවා. ඒ ක්‍රමවේදය යටතේ සාමාන්‍යයෙන් ඕනම පේපර් එකක මුල් ප්‍රශ්න පහ ලැබෙන මේ රටාවෙන් සමහර පේපර්ස් වලදී ඊළඟ ප්‍රශ්න පහත් ඒ කියන්නේ මුල් ප්‍රශ්න 10ම මේ රටාවෙන් ලැබිලා තියෙනවා. නමුත් වර්තමාන පේපර්ස් වල මුල් ප්‍රශ්න පහ තමයි මේ රටාවෙන් ලැබිලා තියෙන්නේ. හරි. මේ රටාව මොකක් කියලාද අපි කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවා මට දාන්න. දැන් මම ඔයාලගේ WhatsApp groups වල මේ රටාවේ තව ගණන් ටිකක් දැම්මා. දැන් ගණන් කොටස් 15ක් 20ක් විතර වගේ දැම්මා. මොනවද මේ රටාව? මේක අපි මොකක් කියලාද කියන්නේ? දැන් අඩුම ගානේ ඔයාලා ටිකක් ගැටලු ටිකක් දැන් අන්තර්ජාලයෙන් හරි සොයාගන්න කොහෙන් හරි හොයාගන්න දැනගන්න ඕන ක්‍රමවේදේ. එතකොට මේ උත්තර කීපු කාරණේ හරි ටිකක් භාගයක් හරි 50ක් හරි තව ටිකක් නිවැරදි වෙන්න ඕන. ඒක හොඳයි. ඒක හරි දන්නවා කියන කාරණේ සාමාන්‍යයෙන් මේකෙදි බන්ධන, ඒ කියන්නේ රිලේෂන්ෂිප් කියන එක. ඔයාලට Google එකේ search එකක් දාලා relationship related problems කියලා හොයන්න පුළුවන්. ඒතර භාගයයි එන්නේ. ඒතර මේ පළවෙනි ගාන මුල් ප්‍රශ්න පහ බන්ධන වලින් පමණක් නෙවෙයි වර්ගීකරණය කියන කොටසනුත් එනවා. එක්කෝ වර්ගීකරණය කියන පාර්ට් එකෙන් අපි කියනවා ක්ලාසිෆිකේෂන්ස් වලින්. එහෙම නැත්නම් බන්ධන වලින්. ඔය වර්ග දෙකෙන් තමයි හම්බෙන්නේ. ඔය දෙක කවලම් කරන්නේ එක්කෝ පේපර් එක බන්ධන සම්බන්ධ ගැටලු පහක් නැත්නම් වර්ගීකරණය සම්බන්ධ ගැටලු පහක් තමයි ලැබෙන්නේ. හරි ඔය දෙකෙන් එකක්. එතකොට උත්තර පැහැදිලිද? වගේ බන්ධන සම්බන්ධ ගැටලු කියන එක භාගයක් හරි දැනගන්න ඕන ඉතිරි කාරණේ තමයි වර්ගීකරණ. වර්ගීකරණ හෝ බන්ධන. ওই දෙකෙන් එකක්. හරි. ඒ දෙකේ පොඩි වෙනසක් තියෙන එක වගේ සමාන කාරණයක් අපි බලමු. එතකොට මම දාලා තියෙන එකක් තමයි වර්ගීකරණය කියන එක. ක්ලාසිෆිකේෂන් කියන එක. දැන් අපි එක එක දේවල් වර්ගීකරණය කරන්න පුළුවන්නේ. දැන් අපි අඳින ඇඳුම් වර්ගීකරණයක් කරනවා. පන්සලට යනකොට අඳින ඇඳුම්, උත්සවයකට පාටි එකකට යනකොට අඳින ඇඳුම්, කැම්පස් එකට යනකොට අඳින ඇඳුම්, ජොබ් එකට යනකොට අඳින ඇඳුම්, එහෙම නැත්නම් අපි සිල් ගන්න යන අඳින ඇඳුම්. කොහොම අපි වර්ගීකරණයක් තියෙනනේ. අපිට මොනවා හරි නිර්ණායකයක් එක්ක ටිකක් වර්ගීකරණයක් කරන්න පුළුවන්. අපි ඒතර IQ පේපර් එකේදී කරන්නේ මේ තියෙන වස්තුන් ටිකක් විවිධ වස්තුන් ටිකක් ඒ වෙතකොට මේ පණ තියෙන ඒවා පණ නැති ඒවා වෙන්න පුළුවන්. හරි. විවිධ වස්තුන් ටිකක් ඒවායේ පොදු ගුණාංගයක් මත කණ්ඩායම්ගත කිරීමේ ක්‍රියාවලියක් තමයි වර්ගීකරණයක් කියලා කියන්නේ. හරි ක්ලාසිෆිකේෂන්. මොනවා හරි තියෙන මේ කොමන් ෆීචර් එකක් එක්ක. හරි. ලාක්ෂණිකයක් එක්ක පොදු ගුණාංගයක් එක්ක පොදු ලක්ෂණයක් එක්ක අපිට ඒගොල්ලෝ එකම කණ්ඩායමකට දාගන්න පුළුවන්. ඒ කණ්ඩායමට අයිති නැති කට්ටිය කවුද කියලා පැත්තක තියන්න පුළුවන්. අන්න එහෙම ප්‍රශ්නයක් තමයි වර්ගීකරණය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට පේපර් එකේදී මේ වර්ගීකරණය කියන පාර්ට් එක කොටස් දෙකකින් විමසනවා. එකක් තමයි අර්ථාන්විත වචන සඳහා වර්ගීකරණය. අපි කියනවා මේ meaningful word එකක්. එතකොට මේ පදවලට ඒ වචනවලට අදහසක් තියෙන meaning එකක් තියෙනවා. අර්ථයක් තියෙනවා. අර්ථයත් එක්ක තමයි වර්ගීකරණය අපි හිතන්නේ. එතකොට අපිට අර්ථය ගැන හිතන්න වෙනවා. හරි. එතකොට ඒ අතර ඒ පද අතර පවතින අර්ථයක් එක්ක තමයි යන්නේ අර්ථාන්විත. සමාන පද වෙන්න පුළුවන්, විරුද්ධාර්ථ පද වෙන්න පුළුවන්. මොනවා හරි එකම ක්‍රියාවලිය සම්බන්ධ පද වෙන්න පුළුවන් අර්ථයක් තියෙනවා. අනික් කාරණේ තමයි අර්ථ විරහිත වචන සඳහා වර්ගීකරණය. අපි කියන non meaningful words. නැත්නම් non meaningful terms කියලා කියනවා. එතකොට මේ තියෙන පද ටික අතර එහෙම මේ අර්ථයක් නැහැ. සමහරට ඉංග්‍රීසි අක්ෂර සමූහයක් වෙන්න පුළුවන්. මොනවා හරි සංකේත symbols ටිකක් වෙන්න පුළුවන්. මොනවා හරි නොදන්න සංකේත ටිකක් වෙන්න පුළුවන්. ඒකට අර්ථයක් නැහැ. හැබැයි පැටර්න් එකක් තියෙනවා. හරි? අර්ථයක් නැති වුණාට රටාවක් තියෙනවා. හරිද? එහෙනම් උඩ ක්‍රමේදී අර්ථාන්විත වචන සඳහා වර්ගීකරණයේදී තියෙන පද ටික වචනත් එක්ක අදහසකුත් එක්ක අපි යන්නේ.
අර්ථ විරහිත වචන සඳහා වර්ගීකරණයේදී අපිට ඒකේ මීනින් එක හොයන්න බෑ. හැබැයි පැටර්න් එකක් හොයාගන්න පුළුවන්. සමහරට ඉංග්‍රීසි හොඩි අකුරු ටිකක්, ග්‍රීක හොඩි අකුරු ටිකක්. සමහරට අංක ඉලක්කම් මිශ්‍ර වෙච්ච රටාවක් වෙන්න පුළුවන්. අපිට ඒ වගේ එක රටාව සොයාගෙන යන්න පුළුවන්. ඔක තමයි වර්ගීකරණය කියලා කියන්නේ. හරි. right. එතකොට අපි දැන් ඔයාලට පැහැදිලි එන අපේ පේපර් එකේ මුලින්ම දීපු ප්‍රශ්නේ වර්ගීකරණයක්ද බන්ධනයක්ද? මම කැමතියි ඔයාලා උත්තර දානකොට. ඒතර මට උත්තරයක් දුන්නේ උත්තර. දැන් උත්තරාට පැහැදිලි ඇති අපි මේ පේපර් එකේ තියෙන ප්‍රශ්නේ බන්ධනයක් නෙවෙයි කරණයක් කියන කාරණේ. පැහැදිලිද ඒක? අනිත් අයට පැහැදිලිද? එහෙනම් මේ පේපර් එකේ තියෙන්නේ බන්ධන සම්බන්ධ ගැටලුවක් නෙවෙයි වර්ගීකරණය සම්බන්ධ ගැටලුව. හරි. දාන්න වලගේ අදහසත් මේ තියෙන්නේ වර්ගීකරණය සම්බන්ධ ගැටලුව. හරි මේක වර්ගීකරණය සම්බන්ධ ගැටලුව. එතකොට ඔය බන්ධන සම්බන්ධ ගැටලුව කියන්නේ මෙන්න මේ වගේ පද දෙකක් හරි පද තුනක් හරි එකිනෙකට සම්බන්ධතාවයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් හරි මෙතන කියනවා පද තිත්ත්‍ය අතර පවතින සම්බන්ධතාවය. එතකොට මේ රිලේෂන්ෂිප් between three terms නේ පද තිත්ත්‍ය අතර පවතින සම්බන්ධතාවය. එතකොට ඒක සම්බන්ධතාවය රිලේෂන්ෂිප් එකක්. බැඳීමක්. ඒක තමයි බන්ධනයක් කියලා කියන්නේ. ඒතර මේ ටයිප් එකේ වල අපි කියනවා බන්ධන කියලා කියන්නේ. හරි මේක බන්ධන. එතන මේක බන්ධන නෙවෙයි මේක ක්ලාසිෆිකේෂන් එකක් අපි සමූහ වලට වෙන් කරන විදියක්. මම ඔයාලගේ WhatsApp සමූහ වල මේ ටික දැම්මා. මම දැක්ක ඔයාලා උත්තරයක් දාලා තියෙනවා. මේව වර්ගීකරණ. මේ සියල්ල වර්ගීකරණ. මේව වර්ගීකරණ. හරි? මේක බන්ධනයක්. මේක බන්ධනයක්. බෝලය කියන එකට ක්‍රීඩාව කියන පදය මොනවා හරි ක්‍රමයකට බැඳීමක් තියෙනවා නම් රිලේෂන්ෂිප් එකක් තියෙනවා නම් අපි අහනවා පොත කියන පදයට අර සම්බන්ධතාවය අනුව ගැලපෙන ටර්ම් එක මොකක්ද කියන මේක රිලේෂන්ෂිප් එකක්. හරි. එතකොට අපිට මේ වර්ගීකරණ වලදී එක එක වර්ගීකරණ තියෙන පොත් සත්ව වර්ගීකරණ එන්න පුළුවන්. classifications of animals කියන එක සත්වයෝ ගැන අහන්න පුළුවන්. එතකොට ඔය ශාක භක්ෂක, මාංශ භක්ෂක, සතුන්ගේ පාද ගැන, මිනිස්සුන්ගේ ලෙඩ ගැන වර්ගීකරණ අහන්න පුළුවන්. මේ අපේ සිස්ටම් එක ගැන අහන්න පුළුවන්. හරි. අන බන්ධන කියන එක දැන් අපෙන් ඇහුවනේ රිලේෂන්ෂිප් කියන. එතකොට අශ්වයා කියන පදය ජොකියා කියන පදයට කිසියම් සම්බන්ධතාවයක් පවතිනවා නම් අපි මේ රිලේෂන්ෂිප් එක තේරුම්ගෙන ඒ සම්බන්ධතාවයේ තේරුම්ගෙන මෝටර රථය කියන එකට පවතින සම්බන්ධතාවය මොකක්ද කියන එක හොයන්න වෙනවා. ඒක බන්ධනයක්. හරි රයිට්. ඒ සම්බන්ධ තවදුරටත් ඊළඟ ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරමු. දැන් අපිට පුළුවන් අපේ වර්ගීකරණය කියන දැනුම පාවිච්චි කරලා අපිට මුල් ප්‍රශ්න පහේ පිළිතුර සටහන් කරගන්න හැකියාවක් තියෙනවා. අපි යමු අපේ පේපර් එකේ ප්‍රශ්න පහට. right. එතකොට දීලා තියෙනවා මේ අර කාරණේ කියන පද හතරක් තියෙනවා. ඒවා අතුරින් පද තුනක කිසියම් ලක්ෂණයකට අනුව අන්නම් පොඩි කැරක්ටරිස්ටික් එකක් තියෙන පීච් එකක් තියෙන ලක්ෂණයක් තියෙන ප්‍රොපර්ටිස් තියෙනවා. හරිද? එහෙනම් කිසියම් ලක්ෂණයකට අනුව එකම කාණ්ඩයකට ඇතුළත් කළ හැකි වේ පද තුනක් හතරෙන් තුනක් එකම කාණ්ඩයකට එකම ගෲප් එකකට දාන්න පුළුවන්. අපිට කියනවා මේ එකම කාණ්ඩයකට දාන්න බැරි පදය තෝරලා යටින් ඉරක් අඳින්න කියලා කියනවා. ඉතින් මේ පේපර්ස් වල උපදෙස් බලන්න. සමහර පේපර්ස් වල ඉරක් අඳින්න කියන්න පුළුවන්. සමහර පේපර්ස් වල ඉස්සරහා වරහණක් දෙන ඒ වරහනේ නිකන් කියන එක හොඳට ඔළුවේ තියාගෙන රයිට් අපි බලමු. දැන් ඔයාලට අදහසක් තියෙනවා. අපි එතකොට බලන්න ඕන මෙතන තියෙන පද තුනක් කිසියම් ලක්ෂණයකට අනුව එකම කාණ්ඩයකට දාන්න හැකියාවක් තියෙනවා. හරි ලක්ෂණය මොකක්ද කියලා හඳුනා ගන්න වෙනවා. ඒතර මේක වර්ගීකරණයක්. මේක මීනින්ග්ෆුල් එකක්ද නන් මීනින්ග්ෆුල් එකක්ද? මොකද ඔයාලා කියන්නේ? ඔයාලා අර්ථයත් එක්ක බැලිය යුතු එකක්ද මේක මේ පදවල අර්ථයක් නැද්ද? හරි. මට ඉන්න chat එකේ දාන්න මම අහන කාරණාවට උත්තරයක් දෙන්න ඔයාලගේ ෆීඩ්බැක් එකක් දෙන්න. මොකද කියන්නේ? දැන් ඔයාලට වර්ගීකරණය කියන එක පැහැදිලි නම් මේක තේරුමක් තියෙන පද ටිකක් තේරුමක් නැති නිකම් පද ටිකක්ද තියෙන්නේ. හරි. මොකද කියන්නේ නැහැ. අර්ථයේ සම්බන්ධය තියෙන අර්ථයත් එක්ක බලන්න වෙනවා. very good meaningful එකක්. හරි මේක meaningful එකක්. එහෙනම් ඔයාලට මේ පදවල අර්ථය ගැන අදහසක් නැත්නම් මේක උඩ දාගන්න බෑ. හරි මේක meaningful එකක්. හරි
එහෙනම් මේකේ මේ පද ටිකේ තියෙන අර්ථය ගැන ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ පද ගැන තියෙන අර්ථය ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒක විශ්වවිද්‍යාලෙ වෙන්න පුළුවන්, ඕ ලෙවල් ලෙවල් එකේ වෙන්න පුළුවන්, ඒ ලෙවල් ලෙවල් එකේ ඉන්න පුළුවන්, දැන් ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න පුළුවන්. දැන් සමහර ප්‍රශ්න තියෙනවා. අපි හිතමු විෂයානුබද්ධ ඒවා. මම ඔයාලට පෙන්නන්නම්. ගණකාධිකාරී සේවාවේ 2018 IQ පේපර් එකේදී මේ මුල් ප්‍රශ්න පහේදී ඔයාලට දෙන්නේ accounting field එකේ තියෙන වචන ටිකක්. හරි. එතකොට ලෙජර් එක ඊට පස්සේ ඔය අනුමැතිය අන්න ඒ වගේ මේ ෆීල්ඩ් එකේ ටිකක්. දැන් මේකත් ඇත්තටම මේ පේපර් එක මොකක්ද කියන එක ඔයාලට ගෙස් කරන්න පුළුවන් මේ දීපු වචන ටිකත් එක්ක. ඉගෙන හිතන්න කවුරු හරි කෙනෙකුට නිකන් තේරෙනවා නම් දාන්න කවුරු හරි මේ පේපර් එක සමහරට මේක වෙබ්සයිට් එකකින් ගන්න වචන ටිකත් එක්ක මේක යම්කිසි ෆීල්ඩ් එකට සම්බන්ධ පේපර් එකක් මේක SLAs එකක් නෙවෙයි. හරි? right. අපි බලමු පළවෙනි කියන. එහෙනම් අපිට මේ පද ටිකේ තේරුම අවශ්‍යයි. හරි? අපි යමු ඉස්සරහට. පුරෝකතනය. පුරෝකතනය. දැන් සමහර ඒවා අපිට අදහසක් එනවා මේ සිංහල වචන ගැන අදහසක් නැත්නම් බලන්න මේකේ මේ ඉංග්‍රීසි ටර්ම් එක ගත්තම් අර ඉංග්‍රීසි ටර්ම් එකත් එක්ක අනිත් වචන ගැන අදහසක් අහන්න. දැන් අපිට පුරෝකතනයේ හැන්දෑවට ඇහෙන තැනක් තියෙනවා. පුරෝකතනය කියන හැමදාම හැන්දෑවට ඇහෙන තැනක් තියෙනවා. කොහෙද ඇහෙන්නේ? එතකොට කියන මේ හැන්දෑවට නිවුස් වල අද දවසේ කාලගුණික අනාවැකිය කාලගුණික පුරෝකතනය සමහරවල් දාලා තියෙන මේක ලීගල් පැත්ත එකක් හරි. මේක ලෝ පේපර් එකක් හරි. මේක ඇත්තටම මේ කොලෙජ් එකේ පේපර් එකක්. අන්න එතකොට ඔයාලට අර මේ සබ්ජෙක්ටිව් කියන එක පැහැදිලි. මේ විෂය සම්බන්ධ කාරණයක්. ඉතින් SLAs විභාගයත් එහෙම වෙන්න පුළුවන්. විෂය සම්බන්ධ කාරණයක් වෙන්න පුළුවන්. හරි. ඒක හැමතිස්සෙම එහෙම වෙනවා කියලා කියන්නේ ඔයාලට පේපර්ස් ටික රිෆර් කරනකොට පැහැදිලි වෙවි සමහර ඒ විෂය සම්බන්ධ කාරණා තියෙන. හරි පුරෝකතනය. අපි දන්න කාලගුණික පුරෝකතනය. ඒක අපි ටර්ම් එක ගත්තොත් forecasting කියන එක. forecast එක ඇත්තම තත්ත්වෙ නෙවෙයි පරණ දත්ත ටික දිහා බලලා අපි ඇනලයිස් කරලා ඉවරලා අපි කියන හෙට දවසේ වහින්න පුළුවන්ද? කාලගුණ පුරෝකතනයක් දෙනවා. එල්නිනෝ තත්ත්වයක් එන්න පුළුවන්ද? පුරෝකතනයක් දෙනවා. අනාවැකිය කියන එක. අනාවැකිය කියන්නේ ඒකමද? දැන් ඔයාලට මේක ගැලපෙන උත්තරේ දාන්නකෝ දැන් ඔයාලා ලියපු උත්තරේ හරි මේ මොහොතේ හරි එන උත්තරේ හරි දාන්නකෝ හරි උත්තරේ මොකද්ද කියලා. අනාවැකියක් නේ. අපි අනාවැකියක් කියන පුරෝකතනයක් කියන ඒ දෙකක් වගේ නේ ප්‍රෙඩික්ෂන් එක ෆෝකාස්ටින් එක. හරි. කල්පිතය කියලා කියන්නේ හයිපොතෙසිස් කියලා කියන්නේ කල්පිතය කියලා කියන්නේ අපිට මොකක් හරි වෙන්න පුළුවන් කියන කාරණේ. හරි. එතකොට වඩාත්ම ගැලපෙන්නේ සැකයේ කියන පිළිතුර ඉතුරු වෙන නිසා අපි ඒක බාර ගන්නවද? ඔව්. අපිට පැහැදිලි මේ කාරණා තුනම පුරෝකතනය අනාවැකිය කල්පිතය කියලා කියන අනාගතයේ වෙන දෙයක් ගැන අපි කලින් තියෙන දත්ත පාවිච්චි කරලා ඇනලයිස් කරලා කියන එක සැකයේ කියන කාරණේ වෙනම කාරණයක්. සැකයේ කියන එකේ අපි වේවිද නැද්ද වගේ අදහස් තමයි අපිට තියෙන්නේ. පුරෝකතනයෙන් කියන්නේ මෙච්චර වෙනවා කියලා හරියට කියනවා. හරි පුරෝකතනයෙන් කියනවා. ඒක නොවෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක සම්භාවිතාවක් අනුව යම්කිසි ප්‍රසන්ටේජ් එකක් වෙන්න පුළුවන්. ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වහිනවා කිව්වොත් අනිවාර්යෙන් වහිනව නේද? හරි ඒ වගේ. එහෙනම් සැකය කියන එක හරි උත්තරේ වශයෙන් අපිට බාර ගන්න පුළුවන්. සැකය. right. දෙවෙනි එක නියෝගයක්. පොඩ එකක්. විධිවිධානයක් මොනවා හරි ඒක අපේ තියෙන ප්ලෑන් එකක් එක තියෙන එක. ආයතන සංග්‍රහයේ විධිවිධාන. අන්න ඔයාලට දන්න වචනත් එක්ක යන්න. එතකොට උසාවි නියෝගයක් නේ විනය නියෝගයක්. දැන් ඔයාලා ලිමිටඩ් ලියන කට්ටිය මෙතන ඉන්නේ. ඕපන් කරන කට්ටිය මෙතන ඇති මේකෙදි. එතකොට අර තමන්ගේ තියෙන විෂයානුබද්ධ කාරණාත් එක්ක හිතන විනය නියෝගයක් දෙනවා. ආයතන සංග්‍රහයේ විධිවිධානයක් එක්ක. නේ මුදල් රෙගුලාසි නේද? විනය රෙගුලාසි. PSC රෙගුලාසි සම්මුති. මොකද වෙන්නේ? නියෝගය. ඕඩර් එකක් දෙනෝනේ මේක කරන්න කියලා අපි නියෝගයක් දෙනවා. විධිවිධාන. ඊට පස්සේ රෙගුලාසි. ඒකත් කොහේ හරි ලියවිලා තියෙනවා නේ. එතකොට මුදල් රෙගුලාසි තියෙනවා ඒක. සම්මුති කියලා කියන්නේ සම්මුතියක් කියලා කියන්නේ එක පැත්තකින් දෙන එකක් නෙවෙයි. ඒගොල්ලම කතා බහ කරලා සම්මුතියකට ලැබෙනවා. ඕඩර් එකක් එක පැත්තකින් දෙන්නේ. විධානයක් එක පැත්තකින් පාවිච්චි කරන රෙගුලාසියක් තියෙන එකක් අනිවාර්යෙන් කරනවා. සම්මුතියක් කියලා කියන්නේ අපි ඒක එතකොට එකපාරටම ඒක සම්මුතියක් කියන එක දෙපාර්ශ්වයක් කතා බහ කරලා එකඟතාවයට
එළඹිලා කරන එක තමයි සම්මුතියක් කියන්නේ. ඒ අනුව පැහැදිලි අපිට ගලප ගන්න හතරවෙනි එක. මේ තුනම එක වගේ. හරි. තුනට යන්න. තුන්වෙනි එකේ තියෙනවා දඩය. දඩයක්. වැරද්දක් කරාම දඩයක් ගහනවා. පොලිසියෙන් හරි උසාවියෙන් හරි ඕන තැනකින්නේ දඬුවමක් දෙනවා. ඒ දඬුවමක් වගේ එකට දෙන දඬුවමක් තමයි දඩය. හරි. කුලිය. කුලිය කියලා කියන්නේ මොනවා හරි ශ්‍රමයක් වෙනුවෙන් ගෙවන ගාස්තුව. එයාගේ ශ්‍රමයක් වෙනුවෙන් ගෙවපු ගාස්තුවක් තමයි කුලිය කියන්නේ ශ්‍රමයක් වෙනුවෙන් ගෙවන එක. අවවාදය කියලා කියන්නේත් දඩයක්ම තමයි. අපි දන්නේ එතකොට මේ දඬුවම් කියන එකේ දෙන්න පුළුවන් ආකාර තියෙනවා සුළු දඬේවා දඩයක් ගහන්න පුළුවන් අවවාදයක් දෙන්න පුළුවන් නේ. හරි. එහෙනම් කුලිය කියලා කියන්නේ එයාගේ ශ්‍රමයක් වෙනුවෙන් එයාගේ දැනුමක් වෙනුවෙන් අපු දෙයක් තමයි කුලිය කියන එක මැච් වෙන්නේ නැත. කුලිය කියන එක මැච් වෙන්නේ නැහැ. හරි. පැහැදිලිද? කුලිය කියන එක මැච් වෙන්නේ නැහැ. ප්‍රශ්නාංකෙත් එක දැම්මත් වඩා වටිනවා තුනට එන්නේ තුන කුලියනේ කුලිය. right. ඊට පස්සේ හතර අපිට එනවා සිපිරිගය. මීගමුව බන්ධනාගාරය මතක් වෙනවා. සිපිරිගය නේ. සිපිරිගයත් ඔය සිපිරිගය කියන ලස්සන වචනෙත් එක්ක සින්දු ලියලා තියෙනවා. උසාවිය. උසාවිය කියලා කියන්නේ නීතිය පසලදෙන ස්ථාන එතනින් තමයි අපි සිපිරිගයට යනවද කොහෙද යන්නේ කියන තීරණය කරන්නේ. සිරමැදිරිය කියලා කියන්නේ උසාවියේ තුලම తాවකාලිකව දාන තැන පොලිසිය తాවකාලිකව දාන තැන තමයි සිරමැදිරිය. එහෙනම් සිපිරිගය කියන එකත් උසාවිය කියන එකත් සිරමැදිරිය කියන තුන එකිනෙකට සම්බන්ධිත චේන් එකක් වගේ කාරණයක්. රෝහල කියලා කියන්නේ වෙන තැනක්. හැබැයි ඉතින් දැන් අපිට පේන ටක් ගාලා උසාවියට ගිය හැටි රෝහලත් දැන් එදින නිකන් ඈද ගන්න පුළුවන් වගේ. හැබැයි රෝහල කියන එක වෙනස්. රෝහලට යන්නේ උසාවි එන අය පමණක් නොවේ. රෝහලට යන්නේ උසාවියේ නායකයන් යම් කිසි සුළුතර ප්‍රමාණයක් රෝහලත් එක්ක සම්බන්ධයි. හැබැයි රෝහල කියලා කියන්නේ වෙනමම ඒකකයක්. ඒක සාමාන්‍ය ලෙඩක් දුකක් හැදෙන ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි සිපිරිකට යන්න පුළුවන් වෙන්නේ සිරමැදිරියට යන්න පුළුවන් වෙන්නේ උසාවියත් එක්ක තියෙන කාරණාවලදී පමණයි. එහෙනම් රෝහල කියන එක මැච් වෙන්නේ නැත. හරි. අපි ඊට පස්සේ යමු පස්වෙනි එකට. නීතිඥ, ලෝයර් කෙනෙක්, මහේස්ත්‍රාත්, නොතාරිස් කෙනෙක්, තෝල් මොකක්ද ඔයාලගේ උත්තරේ? පහට සමහරු 3 දාලා තියෙනවා 2 දාලා තියෙනවා 4 දාලා තියෙනවා. දැන් හිතන්න. හරි පහට නීතිඥයා උසාවියේ වැඩ කරන කෙනෙක් පිට වැඩ කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් උසාවියේ. මහේස්ත්‍රාත් උසාවියේ ඕඩර් එක දෙන කෙනා උසාවියේ වැඩ කරන්න. නොතාරිස් තෝල්කේ කියන්නේ උසාවියේ වැඩ කරන කෙනෙක්. නොතාරිස් කියන කෙනා උසාවියේ වැඩ නොකරන්න පුළුවන් එළිය වැඩ කරන්න පුළුවන් නොතාරිස් කියන නෝටරි පබ්ලික් කියලා කියන්නේ ඒ අතර වෙන වෙන කාරණා එයා උසාවියේම ඇවිල්ලා වැඩ කරනවා කියලා කාරණයක් නැහැනේ. ඒ අනුව අපිට පේනවා තුන්වෙනි උත්තරේ නොගැලපෙන පිළිතුර වශයෙන් ගන්න පුළුවන්. ඇයි දුෂානි තෝල්කේ කියලා තේරුවේ? නොතාරිස් කියන එකනේ නොතාරිස් කියන එක. තෝල්කේ කියලා කියන්නේත් උසාවියේම වැඩ කරන කෙනෙක්. හරි. right. එතකොට ඔන්න ඔය විදිහට අපිට ඕක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලා බලන්න අපි මේක meaningful එක්ක තේරුමක් එක්ක තමයි අපි මේ අදහස ගත්තේ. අපිට ඔන්න ඔය ආකාරයෙන් ඔය ආකාරي ප්‍රශ්න වලට පිළිතුරු දී ගන්න හැකියාවක් තියෙනවා. ඒතර දැන් මුලින්ම තේරුම් ගත්ත කාරණයක් තමයි මේ පේපර් එක කිසියම් සුවිශේෂ විභාගයක ලැබිච්ච පේපර් එකක් කියන එක අපි තේරුම් ගත්තේ මේ තියෙන පද ටික සුවිශේෂ පද ටිකක් නිසා. හරි? සුවිශේෂ පද ටිකක් හරිද? right.